හොඳයි පුතේ. මුලින් අපි කතා කරා පුතේ තාර්කික ద్వාර කොටස් දෙකකට බෙදෙනවා කියලා. පළවෙනි එක තමයි පුතේ මූලික තාර්කික ద్వාර. දෙවෙනි කොටස තමයි පුතේ සංයුක්ත ద్వාර. දැන් අපි දැනටම මූලික තාර්කික ద్వාර ගැන අපි කතා කරලා අවසන්. දැන් අපි සංයුක්ත තාර්කික ద్వාර ගැන පුතේ සරලව සාකච්ඡා කරමු. පුතේ අපේ පළවෙනි සංයුක්ත ద్వාරය තමයි පුතේ NAND gate එක. right. මේක පුතේ දැන් ඔයාලට අලුත් දෙයක්. හැබැයි මේක පුතේ අලුත් දෙයක් වෙන්නේ පුතේ මෙතන අතුලාන්තයේ පුතේ වාරයට තේරුම් ගත්තේ නැත්තම්. right. අපි පුතේ කතා කරා මූලික තාර්කික ద్వාර ප්‍රධාන තාර්කික ద్వාර තුන ගැන. පළවෙනි එක තමයි පුතේ AND gate එක, දෙවෙනි එක OR gate එක සහ තුන්වෙනි එක NOT gate එක. මේ සංයුක්ත ద్వාර පුතේ නිර්මාණය වෙලා තියෙන්නේ අර මූලික තාර්කික ద్వාර දෙකක් එකට එකතු වෙලා. right. දැන් පුතේ අපි සරලව එක කතා කරලා බලමු. දැන් පුතේ මේ NAND කියන නම ගත්තම පුතේ හොඳට බලන්න. මෙන්න මේ නම AND. ඔයාලා දැනටම දන්නවා AND කියන්නේ මොන ගේට් එකද කියලා. එතකොට පුතේ මේ මෙතනට එන්න අකුරක් එකතු වෙලා තමයි පුතේ මේක NAND වෙලා තියෙන්නේ. right. ඒ කියන්නේ පුතේ නමෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් AND gate එකයි NOT gate එකයි එකට එකතු වෙලා තමයි පුතේ මේ NAND gate එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. දැන් පුතේ මේ NAND gate එක නිර්මාණය වුණේ කොහොමද සහ NAND gate එකේ සත්‍යතාව වගුව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි සරලව සාකච්ඡා කරමු. ඉස්සල්ලාම පුතේ අපි NAND gate එක නිර්මාණය වෙච්ච විදිය බලමු සත්‍යතාව වගුව ගොඩනගා ගන්න කලින්. මෙතන තියෙන පුතේ ඔයා දන්න AND gate එක. AND gate එකයි NOT gate එකයි එකතු වෙලා පුතේ මෙන්න මේ පහලින් තියෙන NAND gate එක නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේක තමයි පුතේ NAND gate එක. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ AND එකයි NOT gate එකයි එකට එකතු වෙලා. එතකොට පුතේ NAND gate එකේ සංකේතය තමයි අපි මේ කලින් ඇදපු AND gate එකට මෙන්න මේ ඉස්සරහින් මෙන්න මේ විදිහට පුංචි බෝලයක් දාලා AND gate එකම තමයි පුතේ ඉස්සරහින් පුංචි බෝලයක් දාලා තමයි NAND gate එක නිර්මාණය වෙන්නේ. හරි. එතකොට පුතේ අර අපි කලින් කතා කරා AND gate එකේ ප්‍රතිදානය ලියන dot එකක් පාවිච්චි කරනවා කියලා. එතකොට NOT gate එකට මෙන්න මේ විදිහේ බාර් එකක් පාවිච්චි කරනවා කියලා කිව්වා. අන්න ඒ විදිහට පුතේ NAND gate එකේ ප්‍රතිදානය මෙන්න මේ විදිහට තමයි පුතේ dot එකයි බාර් එකයි පාවිච්චි කරලා අපි ලියන්නේ. හරි. මේක පුතේ සරලව ඔයා ඕන නිකන් ඔළුවේ තියාගන්න. දැන් අපි සත්‍යතාව වගුව නිර්මාණයට මූලික අවධානය දීලා ඒ ලොජික් එක අපි ඔළුවට දාගන්න උත්සාහ කරමු. හරි. මේ සත්‍යතාව වගුව පුතේ ඔයා කඩපාඩම් කරන්න යන්න උත්සාහ කරන්න එපා. මේ ලොජික් එක ඔළුවට දාගන්න පුතේ එතකොට ඔයාට ජීවිත කාලෙම මේ ලොජික් එක අමතක වෙන්නේ නැහැ. right. දැන් බලමු පුතේ ඉස්සල්ලාම මම කිව්වා AND gate එකක් තියෙනවා. ඊට පස්සේ NOT gate එකක් තියෙනවා කියලා කිව්වා. දැන් බලන්න පුතේ මෙතන සත්‍යතාව වගුව තියෙනවා. මෙතන පුතේ ආදාන දෙකක් තියෙනවා. ඊට පස්සේ AND gate එක තියෙනවා. නැත්තම් AND gate එකේ ප්‍රතිදානය තියෙනවා. ඊට පස්සේ NOT gate එක උදුනාම අවසාන ප්‍රතිදානය මෙතන තියෙනවා C කියලා. right. දැන් පුතේ අපි දන්න දේ ඉස්සලා අපි සරහන් කරලා ඉමු. දැන් මෙතන තියෙන අපිට AND gate එකේ ප්‍රතිදානය ලියන්න. මේ ආදාන දෙකට අනුව AND gate එකේ ප්‍රතිදානය මෙතන අපි ලියාගමු පුතේ. මොකද AND gate එකට NOT gate එකක් එකතු වෙලා තමයි පුතේ මේ NAND gate එක නිර්මාණය වෙලා තියෙන්නේ. right. ඔන්න පුතේ එහෙනම් අපි AND gate එකේ ප්‍රතිදාන ලියාගමු. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ AND gate එකේ ප්‍රතිදානය කොහොමද ලියාගන්නේ? පොඩ්ඩක් මතක් කරගමු අපි. AND gate එකේ පුතේ ප්‍රතිදානය සත්‍ය වෙන්න නම් ආදාන දෙකම පුතේ මොකද්ද වෙන්න ඕනේ? ආදාන දෙකම අනිවාර්යෙන් සත්‍ය විය යුතුයි. නැත්තම් ආදාන දෙකම පුතේ එක විය යුතුයි ප්‍රතිදානය එක වෙන්න නම්. right. ඒක පුතේ අපි කලින් පැහැදිලිව කතා කරා. එතකොට මෙතන පුතේ ආදාන දෙකම බිඳුවයි කියන්නේ ප්‍රතිදානය බිඳුවයි. මෙතන පුතේ ආදාන එකක් අසත්‍ය වෙලා තියෙන එහෙනම් ප්‍රතිදානය බිඳුවයි. මෙතනත් ආදාන එකක් අසත්‍ය වෙලා තියෙන ප්‍රතිදානය බිඳුවයි. මෙතන පුතේ ආදාන දෙකම සත්‍ය වෙලා කියන්නේ ප්‍රතිදානය එකයි. හරි. දැන් ඔන්න පුතේ අපි දන්න ගේට් එක අපි දාගෙන ඉවරයි. හරි. දැන් කියවන පුතේ මෙතන NOT gate එකක් එකතු වෙලා තියෙනවා කියලා. දැන් පුතේ මේකේ අවසාන ප්‍රතිඵලය තීරණය කරන්න කවුද? පස්සේ එකතු වෙච්ච NOT gate එක. හරි. එතකොට මේ මුළු NAND gate එකේම අවසාන ප්‍රතිඵලය තීරණය කරන්න පුතේ මෙන්න මේ NOT gate එක. ඒ කියන්නේ AND gate එකට NOT gate එක එකතු වෙලා. හරි. දැන් අපි කලින් කතා කරා පුතේ NOT gate එකේ වෙන්නේ මොකද්ද? ආදානයේට
ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් තමයි පුතේ ප්‍රතිදාන වෙන්නේ. ඒ කියන්නේ ආදානය 1 නම් ප්‍රතිදානය 0. ආදානය 0 නම් පුතේ ප්‍රතිදානය 1. හරි. අපි ඒක පුතේ මෙතන කරමු. දැන් එතකොට පුතේ මේකේ අවසාන ප්‍රතිඵලය නැත්නම් අවසාන ප්‍රතිදාන නිර්මාණය කරද්දී අපි ආයේ පුතේ ආදාන සලකා බලන්නේ නැහැ. දැන් අපි මේ ගේට් එක නැත්නම් මේ ගේට් එක අපි භාගයක් දුර ඇවිල්ලා ඉවරයි පුතේ. ඇන් ගේට් එක වෙනකන් ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ පුතේ මේ නොට් ගේට් එක. එතකොට අපි ආය ආදාන සලකන්නේ නැහැ. මෙන්න මේ ඇන් ගේට් එකේ ප්‍රතිදානයට තමයි පුතේ අපි නොට් ගේට් එක සලකා බලන්නේ. හරි. මෙන්න මේ ප්‍රතිදාන නැත්නම් මෙතන තියෙන ප්‍රතිදානයට අනුව තමයි පුතේ අපි අවසාන ප්‍රතිදානය මෙතන තීරණය කරන්නේ. හරි. දැන් පුතේ අපි සරලව යමු. නොට් ගේට් එකේ මෙතන බිඳුව නම් පුතේ 1. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ එක තමයි අපි මෙතන ලියන්නේ පුතේ. මෙතනත් බිඳුවයි නම් 1, මෙතනත් බිඳුවයි කියන්නේ 1. මෙතන 1 වෙලා. 1 වෙලා නම් පුතේ තනිකර ප්‍රතිවිරුද්ධ එක 1 නම් බිඳුව. රයිට්. එතකොට පුතේ මෙන්න මේ විදිහට තමයි පුතේ NAND ගේට් එකට අදාළව සත්‍යතාවගෝ නිර්මාණය කරන්නේ. ඒකෝර මෙතන තියෙන පුතේ නිර්මාණය කරපු විදිය දැන් අපි බලමු පුතේ අවසාන සත්‍යතාවගෝ මොන විදිහට NAND ගේට් එකට අදාළව නිර්මාණය වෙන්නේ කියලා. හොඳයි පුතේ. දැන් අපි NAND ගේට් එක නිර්මාණය වෙච්ච එක සරලව පුතේ අපි කතා කරා. දැන් අපි NAND ගේට් එකේ ප්‍රතිදානය නැත්තම් ප්‍රතිඵලය එකවරම ගන්න උත්සාහ කරමු. මේ තියෙන පුතේ NAND ගේට් එකේ සංකේතය. එතකොට මෙතන තියෙනවා පුතේ අපි NAND ගේට් එකේ ප්‍රතිදානය ලියන විදිය. එතකොට අපි කිව්වා NAND ගේට් එක සහ NOT ගේට් එකේ භාගයක එකතු වෙලා තමයි පුතේ ප්‍රතිදානය ලියන්නේ. රයිට්. හරි පුතේ. දැන් අපි NAND ගේට් එකට අදාළ සත්‍යතාවගුව නිර්මාණය කරමු පුතේ එකවරම ගන්න උත්සාහ කරමු. දැන් පුතේ අපි කලින් මීට කලින් මම කතා කරා කොහොමද නිර්මාණය වුණේ සහ කොහොමද නිර්මාණය කරගත්තේ. එතකොට දැන් පුතේ අපි උදාහරණයක් දැන් අපේ ලොජික් එකේ තියෙන ඔළුවේ පුතේ මෙතන AND ගේට් එකක් තියෙනවා. එතකොට බිඳුවයි කියන්නේ අපි දන්නවා. හැබැයි not එකක් තියෙන හින්දා පුතේ මෙතන බිඳුව නෙවෙයි එන්නේ 1. හරි. එතකොට පුතේ මෙතන බිඳුව 1යි. බිඳුව කියන්නේ අපි දන්නවා AND ගේට් එක. හැබැයි මෙතන එතකොට අපි දාන not ගේට් එක තියෙන හින්දා ඒකේ අනිත් පැත්ත. එතකොට මෙතනත් 1යි පුතේ. එතකොට මෙතන 1යි බිඳුවයි AND ගේට් එකට අනුව බිඳුවයි කියන්නේ අපි දන්නවා. හැබැයි මෙතන not එකක් තියෙන හින්දා පුතේ අපි ලියන්නේ බිඳුව නෙවෙයි 1. right. මෙතන 1 AND ගේට් එක තිබ්බනම් 1 කියන්න අපි දන්නවා. හැබැයි not එක තියෙන හින්දා පුතේ මෙතන අපි ලියන්නේ බිඳුව. right. මෙන්න මේ විදිහට තමයි පුතේ NAND ගේට් එක නිර්මාණය වෙන නිසා සත්‍යතාවගුව නිර්මාණය කරන්නේ. හරි පුතේ. දැන් අපි NAND ගේට් එක පරිපදයක නැත්නම් පරිපදයක් තුල ක්‍රියාත්මක වෙන විදිහ පුතේ අපි සරලව බලමු. ඉස්සෙල්ලා පුතේ අපි බලමු NAND ගේට් එක නිර්මාණය වුණේ මොන ගේට් එකේ පාවිච්චි වෙලාද? උඩ ඒ ක්‍රියාකාරීත්වය සහ උඩ ඇත් කරපු NAND ගේට් එකක් ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි දැන් එකවර බලමු. right. දැන් ඔන්න පුතේ දිනනවා උඩින් දිනවා NAND ගේට් එක නිර්මාණය වෙච්ච ගේට් දෙකම එකට සම්බන්ධ කරලා දිනවා. පල්ලෙහෙන් දිනවා පුතේ NAND ගේට් එක. හරි. දැන් එතකොට අර මම කලින් පුතේ ආයෙ කිව්වා AND එක සහ NOT එක පාවිච්චි කරලා තමයි මෙතන මම හදලා දෙන්නේ කියලා. right. එතකොට මම කිව්වා ඒක තමයි මේ NAND එකට සමාන වෙන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා පුතේ AND ගේට් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ NOT ගේට් එකත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. right. එතකොට පුතේ දැන් අපි මේ දෙක එකට තියලා එකට කම්පෙයාර් කරලා බලමු පුතේ මේ දෙක ඇත්තටම එකම විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. right. ඔන්න පුතේ මම දැන් විදුලි සැපයීම ඔක්කොටම දීලා තියෙනවා. දැන් ඔයා දන්න දේ අනුව AND ගේට් එක දිනවන ප්‍රතිදාන සියල්ලම සත්‍ය නම් අනිවාර්යෙන් පුතේ මෙතන වෙන්න ඕනේ ප්‍රතිදානයේ සත්‍ය විය යුතුයි. හැබැයි මෙතන NOT ගේට් එකක් තියෙනවා. ඒ හින්දා පුතේ මේකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. right. දැන් අපි විදුලි සැපයීම වෙනස් කර කර බලමු. ඔන්න මම දැන් ගේට් දෙකෙන් පුතේ එක ආදානයකට විතරයි විදුලි සැපයීම ලබා දීලා තියෙන්නේ. දැක්කද පුතේ? ඒත් ප්‍රතිදානය නැත්තම් බල්බය දැල්ලුණා. දැන් අපි පුතේ අනිත් ආදානයට විදුලිය ලබා දෙන්න බලමු. right. ඒත් පුතේ බල්බය දැල්ලුණා. ඒ කියන්නේ අර සත්‍යතාව අවබෝධ අනුව ඒ සිද්ධියම තමයි පුතේ මෙතන සිද්ධ වුණේ. right. දැන් අවසාන අවස්ථාව. අපි එක ආදානයකටවත් විදුලිය ලබා නොදීමු පුතේ. right. ඒත් පුතේ බල්බය දැල්ලුණා. හරියට පුතේ අපේ සත්‍යතාවගේ පළවෙනි අවස්ථාව වගේ බිඳුව අවස්ථාව වගේ තමයි පුතේ මෙන්න මෙතන. මෙතන බලන්න.
දැන් ඔයාලට පුතේ තවත් පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා මේ NAND ගේට් එකේ ක්‍රියාකාරීත්වය ගැන. right